සියලු දෙනාටම සුබ උදෑසනක් සන්ධ්‍යාවක් වේවා. මීට වසර 15කට කලින් තිබුණු ඉන්ටර්නෙට් පහසුකම් එක්ක බලද්දී අද අපි ගොඩක් දියුණු වෙලා ඉන්නවා. ඉස්සර එක ෆොටෝ එකක් ලෝඩ් වෙන්න විනාඩි ගණන් ගියත් අද අපි යන එන ගමන් 4K වීඩියෝ බලනවා. මේ හැමදේම පිටුපස තියෙන රහස තමයි all IP ආකිටෙක්චර් එක. අද අපි කතා කරන්නේ ඒ ගැනයි. අද අපේ මාතෘකාව තමයි wireless and mobile all IP ආකිටෙක්චර්. ඇයි වර්තමාන ජාල පද්ධති සාම්ප්‍රදායික දුරකථන මාර්ගවලින් ඈත් වෙලා ඉන්ටර්නෙට් ප්‍රොටෝකෝල් කියන පොදු භාෂාවෙන් සම්බන්ධ වෙන අනාගතයකට ගමන් කරන්න කියන එක ගැන අපි අද සාකච්ඡා කරනවා. අපි ඉස්සරහට යන්නේ කොහොමද කියලා තේරුම් ගන්න කලින් අපි ආපු ගමන දිහා බලන්න ඕනේ. පරණ පද්ධතිවල භාවිතා කළේ සර්කිට් ස්විචින්. ඒක හරියට එක කෝච්චියකට විතරක් වෙන් කරපු පාරක් වගේ. හැබැයි අලුත් පද්ධතිවල තියෙන්නේ පැකට් ස්විචින්. මෙතනදී දත්ත කුඩා පැකට් වලට කඩලා තමයි ඊටා වේගයෙන් ගමන් කරවන්නේ. මේ පද්ධතියේ ප්‍රධාන කොටස් තුනක් තියෙනවා. පළවෙනි එක කෝ නෙට්වර්ක් එක. ඒ කියන්නේ පද්ධතියේ මොළය. දෙවෙනි එක 5G වගේ වයර්ලස් ඇක්සස් ක්‍රම. තුන්වෙනි එක මික්ස් කනෙක්ටිවිටි. මේ හරහා ඔයාලගේ ගෙදර තියෙන පරණ DSL ලයින් එකක් වුණත් මේ අලුත් පද්ධතියට සම්බන්ධ කරන්න පුරවන්. මේ රූප සටහන බලන්න. වම් පැත්තේ තියෙන්නේ ප්‍රවේශක. ඒ කියන්නේ ඔයාලගේ ෆෝන් සහ කුළුණු. මැද තියෙන IP cloud එකෙන් තමයි සේවාවන් පාලනය කරන්නේ. දකුණු පැත්තෙන් ලෝකයේ ඕනෑම ඉන්ටර්නෙට් ජාලයකට මේක සම්බන්ධ වෙනවා. ඔයා වයර් එකක් හරහා හරි ටවර් එකක් හරහා හරි සම්බන්ධ වුණත් කිසිම බාධාවකින් තොරව සේවාව ලබා ගන්න පුළුවන්. අද අපි ඉගෙන ගන්න වැදගත්ම දේ මේකයි. ඉස්සර වයර්ලස් කියන්නේ වෙනම විශේෂ පද්ධතියක්. හැබැයි අද කාලේ වයර්ලස් කියන්නේ තවත් එක ප්‍රවේශක මාර්ගයක් විතරයි. මුළු පද්ධතියෙම හදවත වෙන්නේ IP ජාලයයි. ඇයි සමාගම් මේ වෙනුවෙන් විශාල මුදලක් වියදම් කරන්නේ? හේතු හතරක් තියෙනවා. මේක හැම දෙයකම එකම පද්ධතියක් යුනිෆයිඩ්. ඕනෑම වෙලාවක ලේසියෙන් පුළුල් කරන්න පුළුවන්. ස්කේලබල්. වියදම අඩුයි වගේම අනාගතයේ එන 6G වගේ තාක්ෂණයන් සඳහා මේ පද්ධතිය දැනටමත් සූදානම්. අපි දැන් පොඩ්ඩක් අතීතයට යමු. වයර්ලස් තාක්ෂණය පටන් ගත්තේ ස්මාර්ට්ෆෝන් එකෙන් නෙවෙයි. 1896 දී ගුග්ලියෙල්මෝ මාර්කෝනි තමයි මේක පටන් ගත්තේ. එයා තමයි මුලින්ම පෙන්නුවේ වයර් නැට්වර් හුළඟ හරහා සිග්නල් යවන්න පුරුවන් කියලා. ඒක හරිම සරල දෙයක් වුණත් ඒක ලෝකෙම වෙනස් කළා. මුල් කාලීන ජයග්‍රහණයක් විදිහට ඇට්ලාන්ටික් සාගරය හරහා ටෙලිග්‍රාෆ් පණිවිඩය යැවීමට හැකි වුණා. මේ හරහා ඔප්පු වුණා වයර් කේබල්ස් නැතුව වුණත් ඊටා දුර ප්‍රදේශවලට පණිවිඩය යැවිය හැකි බව. ඒ කාලේ මේක සීමා වුණේ අකුරු පණිවිඩවලට විතරයි. 1960 දශකයේදී sannivedana චන්ද්‍රිකා සැටලයිට්ස් හඳුන්වා දුන්නා. මේක ලොකු පෙරලියක් වුණා. මොකද මේ හරහා ලෝකයේ ඕනම තැනකට එකවර sannivedanaya කරන්න වගේම මහාද්වීප හරහා ඉතා හොඳ සිග්නල් ලබා ගන්න අවස්ථාව ලැබුණා. ඉන්පසු රේඩියෝ, ටෙලිවිෂන් සහ මුල්ම ජංගම දුරකථන වගේ දේවල් එක්ක මේ තාක්ෂණය වේගයෙන් දියුණු වුණා. sannivedanaya කලින්ට වඩා ඉතා වේගවත් සහ විශ්වාසවන්ත එකක් බවට පත් වුණා. අද අපි පාවිච්චි කරන්නේ Wi-Fi 4G සහ 5G වගේ ඉතා උසස් තාක්ෂණයන්. මේ හරහා අපේ දුරකථන විතරක් නෙවෙයි වාහන, නිවෙස් සහ තවත් බොහෝ උපකරණ ඉන්ටර්නෙට් එකට සම්බන්ධ කරලා තිනවා. සාරාංශයක් විදිහට ගත්තොත් අපි ටෙලිග්‍රාෆ් වලින් පටන් අරන් රේඩියෝ, මොබයිල් ෆෝන් හරහා ඇවිත් අද වෙද්දි all IP යුගයට ඇවිත් ඉන්නවා. අපේ පද්ධතියෙන් කලින්ට වඩා වේගවත්, බුද්ධිමත් වගේම එකිනෙකට හොඳින් සම්බන්ධ වෙලා තියෙනවා. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ වයර්ලස් කියන්නේ දැන් ෆෝන් වලට විතරක් සීමා වුණ දෙයක් නෙවෙයි. මේක මුළු ලෝකයම සම්බන්ධ කරන IP පද්ධතියක්. අනාගතයේදී ඉන්ටර්නෙට් සහ ෆෝන් ජාල අතර වෙනසක් නැති වෙලා යනවා. සවන් දුන්න ඔබ සැමට ස්තුතියි. මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්.